ජීවිතේ කාලයක් අපි ගත කරගෙන යනකොට අපේ හිත නිතින්ම ගල් බවට පත් වෙනවා. මුලින්ම හරි සොෆ්ට් විදිහට, හරි සිනිඳු විදිහට, හරි ලාමක විදිහට, හරි බොළඳ විදිහට අපේ හිත හදවත ගැහෙන්න පටන් ගත්තට කාලයක් යනකොට අපේ හිත නිකන් කර්කශ ගල් වගේ වේලිලා යනවා. ඒකට හේතුව අපි කරේ තියාගෙන ඇහි පිල්ලම් වලිනුත් පරිස්සම් කරන්න ගිය මිනිස්සුම අපිට කියලා දෙන පාඩම්. කාලයක් යනකොට මිනිස්සු අපිට කියලා දෙනවා හොඳ කියලා දේවල් නැහැ, ඒක සාපේක්ෂයි කියලා. කාලයක් යද්දි මිනිස්සු අපිට කියලා දෙනවා ඕනවට වඩා කරන්න ගියාම අපි බාල වෙලා, ලාභ වෙලා පැත්තකට විසි වෙනවා කියලා. කාලයක් යනකොට ඒ මිනිස්සුම අපිට කියලා දෙනවා අපි කොච්චර හිත හොඳ වුණත් වැඩක් නැහැ, පාවිච්චි කරන්න ඕනි කියලා හිතිච්ච කාට අපි වහුවෙච්ච ගමන් පාවිච්චි කරනවා කියලා. ගල් වගේ හිත තියෙන මිනිස්සු ලෝකෙට දෙන පණිවිඩ තියෙනවා. එයාලා තදින්ම විශ්වාස කරන්න පටන් අරගෙන තියෙනවා ආදරය කියලා දෙයක් නැහැ කියලා, බැඳීම් කියලා දෙයක් නැහැ කියලා. එයාලා හිතන්නේ ආදරය කියන්නේ ලේබල් එකක් විතරක් ගහගෙන ඒක පිටිපස්සට වෙලා හූරගෙන කන, පාගලා දාන, රවට්ටන, පළු වැඩ කරන, තුට්ටු දෙකේ වැඩ කරන, අපයෝජනය කරන එක්තරා මුඩුක්කුවක් විතරයි කියලා. හිත ගලක් වෙච්ච මිනිස්සුත් කාලෙකට කලින් පැල් බැඳගෙන ආදරය කරා, කරේ තියාගෙන ආදරය කරා, ඇහි පිල්ලම් වලිනුත් පරිස්සම් කරා. කාලෙකට කලින් පුංචි උන් වගේ හුරතල් වුණා, පුංචි උන් වගේ විශ්වාස කරා. ඉරට හඳ කිව්වත්, ගහට ගල කිව්වත් ඒ මිනිස්සු විශ්වාස කරා. කෙනෙක්ගේ හදවත මේ වෙනකොට ගලක් වෙලා නම් තියෙන්නේ ඒ හදවත කාලෙකට කලින් ඕනවට වඩා කැපකිරීම කරන්න නැති, තමන්ගේ අම්මටත් තාත්තටත් වඩා තැනක් දීගෙන ආදරය කරන්න නැති, විශ්වාස කරන්න නැති. ඔයා දන්නවද සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ අම්මට තාත්තට ඇඳුමක් කරන් දීලා නැහැ. තමන්ගේ නංගිට මල්ලිට ඉගෙන ගන්න 7-5ක් වියදම් කරලා නැහැ. හැබැයි ආදරේ නාමයෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා, වියදම් කරන්න පුළුවන් හැම සතේම වියදම් කරලා වැටෙන්න පුළුවන් උපරිම බිමට වැටිලා ඉන්නේ. එච්චරට අසරණ විදිහට, එච්චර දරුණු විදිහට, එච්චර ගැඹුරු විදිහට මේ මිනිස්සු ආදරය කරා. අවසානයේදී මේ මිනිස්සු පැත්තකට වුණා, පාරට වැටුණා, විසි වුණා, කැඩුණා, බිඳුණා, චප්ප වුණා, යන මං නැති වුණා, මං මුලා වුණා, අසරණ වුණා. අන්තිමට මේ මිනිස්සුන්ට යන මං නැති වුණා. ඔයා විශ්වාස කරනවා නම් කරන්න, ඉස්සර හඳට, තරුවලට කවි ලියපු මිනිස්සු අද මහරෑ තනියම කළුවර කාමරයකට වෙලා එක්කි බිඳිනවා, දුක් විඳිනවා, සාප කරනවා. ඇයි මෙහෙම වුනේ, කොහොමද මෙහෙම වුනේ කියලා තමන්ගෙන්ම අහගන්නවා. ඒ විතරක් නෙවෙයි, ලෝකේ තියෙන භයානකම හිරගෙදර අවුරුදු ගණන්, මාස ගණන් මේ මිනිස්සු දුක් විඳිනවා. මොකද්ද ලෝකේ තියෙන භයානකම හිරගෙදර? මේ ලෝකේ තියෙන භයානකම හිරගෙදර තමයි තමන්ගේ හිත. මේ මිනිස්සු පාන්දර 2, 3, 4 වෙනකම් නිදා ගන්න නැතුව ඇහැරගෙන ඉඳලා තමන්ගෙන්ම ප්‍රශ්න කර කර, තමන්ගෙන්ම නඩු අහන ගමන්, තමන්වම වැරදිකාරයා කරන ගමන් මේ මිනිස්සු ලෝකෙන් හැංගිලා තනියම විඳවනවා. මේ මිනිස්සු ඉස්සරහට 2.50 තුට්ටු දෙකේ වචන කිය ආදරේ අරන් ගියාට වැඩක් නැහැ. මේ මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. මේ මිනිස්සු ඉස්සරහා මම ආදරේ කියලා අඩි පොළොවේ කෑ ගැහුවට වැඩක් නැහැ. මේ මිනිස්සුන්ට hina යනවා. මේ මිනිස්සු කොටින්ම ආදරේ කියලා කියන තැනකවත් ඉන්නේ නැහැ. ආදරේ කියලා විශ්වාසයක් තියෙන තැනකවත් ඉන්නේ නැහැ. කොටින්ම මේ මිනිස්සු ආදරයට වෛර කරන්නේත් නැහැ. කොටින්ම මේ මිනිස්සුන්ගේ හිතේ ආදරය ගැන කිසිම හැඟීමක් නැහැ. විශ්වාසය ගැන කිසිම හැඟීමක් නැහැ. බැඳීම් ගැන කිසිම හැඟීමක් නැහැ. ඔයා දන්නවද වෙන්න පුළුවන් හැම දෙයක්ම උනාටත් පස්සේ, දරුණුතම කුණාටු වලට තනියම මුහුණ දුන්නට පස්සේ, තව වැටෙන්න තැනක් නැතුව මිනිස්සු රොක් බොටම් එකටම වැටුණට පස්සෙත් මේ මිනිස්සු hina වෙන්න තීරණය කරනවා නම් ඒ මිනිස්සු තමයි මේ ලෝකෙ ඉන්න ශක්තිමත්ම, දරදඬුම, හිතුවක්කාරම මිනිස්සු. ඔයා දන්නවද මේ මිනිස්සු තමයි දවසක මහ රූස්ස ගස් වගේ, කැලේ තියෙන මහ රූස්ස ගස් වගේ කාගේවත් හවුහරණක් නැතුව, කාගේවත් පිනට දෙන වතුර ටිකක් නැතුව මේ මිනිස්සු තමයි දවසක ජීවිතේ දිනන්නේ. ඉතින් දවසක ඔයාට හම්බෙයි ඉර වගේ පායලා හඳ වගේ බැහැලා යන ජීවිතේ පුරාවටම ඔයා එක්ක ඉන්න කෙනෙක්. මීදුම දිගේ, මීදුම පිරිච්ච පාරවල් දිගේ ඇවිදින්න, නොදන්න කඳු මුදුන් වලට ගිහිල්ලා ආගන්තුක හුළඟවල් වලට මූණ අල්ලන්න,
නොදන්න ඇලදොල ගංගා වැව් අමුණුවල පයින්න නාඳුනන මුහුදු වෙරළවල් දිගේ ඇවිදගෙන ගිහිල්ලා සිප්පි කටුව හින්දින්න හවසට කොහේ හරි ගිහිල්ලා හන්දියක නතර කරලා එතන තියෙන පුංචි කඩේකින් බඩ පැලෙන්න කන්න මේ වගේ පිස්සු වැඩවලට ආදරය කරන කෙනෙක් වාට හම්බෙයි. අද ඔයාගේ හදවත ගලක් කරලා තියාගන්න. හැබැයි ඔයාට ගැළපෙනම කෙනා වගේ වයිබ් එකටම සෙට් වෙන පිස්සුම කෙනා වාට හම්බුණාට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාගේ ගලක් වෙලා තියෙන හදවත තිය වෙලා මෙයාවි. ඉතින් කනාමැදිරියන් සින්දු කියන තැන පහන් කණුවයට අදත් අපි කතා කරේ. අපි පොඩි කයියක් දැම්මේ චූටි උපදූප ටිකක් කතා කරේ. හදවත ගලක් වෙලා තියෙනවා නම් මේ මිනිසුන්ගේ හෘද සාක්ෂියට සාධාරණයක් ඉෂ්ට කරන්න පොඩි අස්වැසිල්ලක් දෙන්න. මම දන්නවා මෙහෙම කිව්වා කියලා ඔයාගේ වේදනාව, ඔයාගේ තියෙන හැඟීම් කිසිම දෙයක් සදාකාලිකවම වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒකට කාලයක් ගත වෙනවා. තුවාල සනීප වෙන්න කාලයක් ගත වෙනවා. මේ ලෝකේ හැම දෙයකටම කාලයක් ගත වෙනවා. ඉතින් පුංචි කනාමැදිරියෝ අදත් ලස්සන සින්දු ටිකක් අරගෙන ආවා. ඉතින් මේ විනාඩි කිහිපේ මට හුම්කන් දුන්නාට මාව අහගෙන හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. තව ඉස්සරහට වීඩියෝ දවස ගන්න ගේන්නත්, තව දිග වීඩියෝ ගේන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ලස්සන සින්දු ටිකත් අහලා මට සමු දෙන්න. ඔයාට සුබම සුබ දවසක්, සුබම සුබ අනාගතයක්. good luck. जिसको दुआ में मांगा तू है वही रहनुमा तेरे बिना मुश्किल है एक भी कदम चलना